ඉතින් හැමෝටම සුබ දවසක් කියනවා. අපි ඉතින් ওই රටවටේ යන ගමන් ආවද ශාන්ත ජෝකිම් මුනිමෙදුරු බලන්න. මේක තියෙන්නේ මාබිම ප්‍රදේශයේ. මේකට කියනවා මාබිම කල්වාරි පුදබිම කියලා. කැලණිය කොළඹ ඔයාවට ඉන්න කෙනෙකුට නැත්තම් කොළඹ ප්‍රදේශයේ කොහේ හරි ඉන්න කෙනෙකුට මේක ඇවිල්ලා ඕන වෙලාවක බලන්න පුළුවන්. අපි නම් ගියේ ඉරිදා දවසක. ඉරිදා මේ වෙනකොට ඇති වෙලාව 2ට විතර මේ වෙලාව වෙනකන් කවුරුත් හිටියේ නැහැ වැඩිය. ඉතින් මේක හරි ලස්සනයි. මොකද මේක කන්දක් මුදුන්ට යන්න තියෙන. අද මම අපි බැලුවා පල්ලිය නම් අහලා තිබුණේ පල්ලිය ඇතුළට යන්න බෑ. නමුත් මේ කන්ද මුදුන්ට නැගලා ජේසුස් වහන්සේව අල්ලගෙන කුරුසේ එන ගසන්න ගෙනියන තැන දක්වා මේකෙන් පිළිම වලින් අඹලා තිනවා. දැන් අපි මේ ඉන්නේ දෙවෙනි යට අඹලා තියෙන පිළිම ටික ගාව. ඉතින් මෙතනින් කොහොම බලාගෙන 3 4 ඔය විදිහට දිගටම තියෙනවා. ඉතින් ඔයාලත් ඉන්නවා නම් මේ කොළඹවට කොහේ හරි නැත්තම් මේ අවටින් යන කෙනෙක් නම් ඇත්තට මේක බලලා යන හරිම ලස්සනයි. මේක බලපු කෙනෙක් ඉන්නවනම් නැත්තම් මේක ඔයගොල්ලන්ගේ වල් හරිය තියෙනවා නම් හරි මේක වැඩි විස්තරයක් දන්නවා නම් අපිව subscribe කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මේක බලන්න එන අනිත් අයට ඉතින් වැදගත් වෙන හින්දා. ඉතින් හරි අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද මේකේ ඉස්සරහට තියෙන්නේ කියලා. දැන් ඔය අපි ඔයගොල්ලෝ දකින්නේ මේක මේ 3 වෙනි පිළිමය ගාව එතනින් එහාට යන්න තියෙනවා. හරි ඉතින් දැන් අපි ගොඩක් ළඟට ඇවිල්ලා තියෙන. අපිට තව චුට්ට දුරක් තමයි මෙතනින්ද යන්න තියෙන්නේ. මේ අපි මේ 8 වෙනි පිළිමේ තියෙන තැන. ඉතින් මෙතන ඉඳන් තව බොහොම පොඩ්ඩ දුරයි. ඊට පස්සේ තමයි මේ කන්ද මුදුන්ට ඇත්තටම කොළඹ ගොඩක් තැන් පේනවා. නෙළුම් කුරුණ හිටන් පේනවා මෙතනට. ඉතින් ඔයගොල්ලෝ ආවොත් බැලුවාම මේ කන්ද මුදුනේ මම මෙහෙම කියනකොට වඩා ඇවිල්ලා බැලුවාම ඔයගොල්ලන්ට තේරෙනවා මේක කොච්චර ලස්සන තැනක්ද කියලා. ඉතින් ඊටු ටිකක් ගිහින් බලමු මේ කොහොමද තියෙන්නේ කියලා. මට ඇත්තටම මම බුද්ධ ආගම සිංහල බෞද්ධ කෙනෙක්. ඒකින්ද මම මේ ජේසුස් වහන්සේගේ කතාව පිළිබඳව වැඩි විස්තරයක් හරියටම දන්නේ නැහැ. ඒකින්ද මට ඒ ගැන ඔයගොල්ලන්ට විස්තරයක් කියන්න විදියක් නැහැ. නමුත් අපි සිංහල බෞද්ධ වුණත් ඕන ආගමකට ගරු කරන්න පුළුවන් කෙනෙක් විදිහට මම හැමතැනටම යනවා. ඉතින් අපි ගිහින් බලමු ඊටු ටිකක් කොහොමද වෙන්නේ කියලා. Jesuni
ඔබ මා ළඟින් මෙතන මේ කන්ද මුදුනේ ගල් ගුහාවක් තියෙනවා. මේක ඇතුලේ මේගොල්ලෝ සංකේතවත් කරලා තියෙනවා ජේසුස් වහන්සේගේ මරණය. ඉතින් ගල් ගුහාව ඇතුලේ ඔහුව තැන්පත් කරලා තියෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අපි චුට්ටක් ගිහින් බලමුකෝ ගල් ගුහාව ඇතුළටත් කොහොමද තියෙන්නේ කියලා. ඉන්නවා. ඉතින් ඔය විදිහට තමයි ගල් ගුහාව ඇතුලේ තියෙන මේකේ මේ ජේසුස් වහන්සේගේ කකුල් දෙකේ තියෙනවා ඇන ගහපු මේ පැල්ලම් දෙක පාව මේගොල්ලෝ හදලා තිනවා. ඉතින් එතනින් පස්සේ මෙතනින් එළියට යද්දී අපිට දැක ගන්න පුළුවන් මරණයෙන් නැගිටීම. ජේසුස් වහන්සේ නැති වෙලා දවස් ගානකට පස්සේ මම හිතන්නේ මම හරියටම තින ගාන නම් දන්නේ නැහැ. මරණයෙන් නැගිටිනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒක මේගොල්ලෝ මෙතන සංකේතවත් කරලා තිනවා මේ විදිහට. මට දැනෙනවා ජේසුනි මේ තින්නේ මරණයෙන් නැගිටීම මෙතන සංකේතවත් කරලා තියෙන විදිය. ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ජේසුනි ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ අපි දැන් මේ කන්ද මුදුනේ ඉන්නේ. ඉතින් මෙතනින් එහාට මට වැඩි වෙලා මේ කන්ද මුදුනේ වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මොකද අපි ගියපු වෙලේ මාර විදිහටම රස්නයි. මේ දවස්වල ටිකක් පහින්නෙත් නැති හින්දා. ඉතින් ඔය ටික තමයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඔයගොල්ලෝ මේ ගැන මම දන්නවට වඩා තොරතුරක් අනිවාර්යෙන් දන්නවා ඇති. දන්න කෙනෙක් අපිව subscribe කරලා අනිවාර්යෙන්ම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට තව කෙනෙකුට දැනගන්න පුළුවන් වගේම වාගේ කමෙන්ට් එක අපිට ලොකු හයියක් ආයි තවත් මේ වගේ තැනක ඔයගොල්ලන්ට පෙන්නන්න. මම ස්වර්ගෙට නැගී ගියත් ඔබ එහි ඉන්නේ පොළවේ කෙළවරදිත්